අපි බඹරගලට ආවා. බඹරගල කියන්නේ රජමහා විහාරයක්. මේ දිගන තෙල්දෙණිය අතර වික්ටෝරියා ජලාශයේ පහස ලැබෙන මහා සුන්දර ස්ථානයක්. නමුත් මෙතන සැඟවිච්ච කතා බහක් තියෙනවා. මත දෙකක් දෙපැත්තක දෝලණය වන සැඟ වූ කතාවක් තියෙනවා. මේ කතාවේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමක් කරන්නයි අපි මෙතෙන් ආවේ. මේ ඉන්නේ විධායක විදුලි ඉංජිනේරු සිසිර පෙරණ මහත්මයා. හරිනේ නේද? හරි. හරි. සිසිර මහත්මයා දැන් මේ ඉන්නේ අපි බඹරගලට යන ආරම්භක ස්ථානයේ. ඔබට පිටුපසින් පේන මහා දැවැන්ත විශාල සල් ගහක්. මෙවැනි සල් ගස් ලංකාවේ ඕන තැනක තියෙන්න පුළුවන්. මේ මට එක සල් ගහක් පමණයි. නමුත් මෙහි ඉතිහාස වටිනාකම වසර 2000කට ඈතට යනවා කියලා පේරදෙණි විශ්වවිද්‍යාලයේ ගවේෂණයකදී කිව්වා. මට එක සල් ගහක් වුණාට ඔබතුමාට මේක ලංකාවේ තියෙන තවත් එක සල් ගහක් විතරද? නෑ. මේක මට ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම තියෙන වටිනාම සල් ගස තමයි මට නම් මේ සල් ගස. මොකද ඒකට හේතුව මේ ස්ථානයේ මේ ප්‍රදේශ මේ අපි ඉන්න මේ භූමියේ තමයි අපේ දහම අපිට බුදුදහම කියන හඳුන්වා දුන්නු බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති සිඳු භූමිය තමයි මේ ඉන්නේ. එතන තියෙන මේ සල් ගහය තමයි ඒ සල් ගහ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ අපි මේ සල් ගහ කියන එක මොකක්ද කියලා හොඳටම අඳුරනවා. මේකේ මල ගැන අපි දන්නවා, මේ වෘක්ෂය ගැන දන්නවා. අද සල්ුයන කියන ලුම්බිනිය කියන රුමින්දායි කියන නේපාලයේ කියන මේ පරණ අපි පිළිගන්න ඉතිහාසය තුළ මේ දැන් අපි කතා කරන සම්මත ඉතිහාසයේ තියෙන එතන ගත්තොත් එතන තියෙන සල් ගහක් නෙමෙයි අශෝක ගහක්. මේ අශෝකයි සලුයි කියන එක මේ රටේ මිනිස්සු නෙමෙයි ලෝකයේ මිනිස්සු පවා හොඳින් දන්න දෙයක්. මොකක්ද ඒ ගස් දෙක කියන එක. අපි අපේ පැරණ විසුතුම් වලට ගියොත් අපේ පන්සල් වල තියෙන ඒ තියෙන මේ සල් ගහ. අර අශෝක ගස් නැහැනේ ඔබතුමා ඒක පිළිගන්නවා ඇති. ඉතින් මේ තියෙන නියම සල් ගහ. මේකේ මුල දිගයි ඔබතුමාට පස්සේ පෙන්වන්න පුළුවන් ඕන නම් අඩි සාමාන්‍යයෙන් 40ක් 50ක් විතර දිගයි මුල. ඒ අඩි 40ක් 50ක් දිග මුල ගිහිල්ලා පොළොව යටට යනවා එක තැනකින්. ඒ යන්නේත් මේ තරම්ම මහතකටමයි යන්නේ. ඒ කියන්නේ පොළොව යටත් කොටස් දුර යනවා කියන එක තව. ඒ නිසා කොච්චර දිග මුලක්ද කියන එක අපිට නිකන් අනුමාන කරන්න අමාරුයි. ඒ මුලේ දිග ප්‍රමාණය අනුව මේක අපිට වයස කිව්වොත් සාමාන්‍ය 2000ට එහා කියන කතාව ඔබතුමා හරි අවුරුදු 3000කට කිට්ටු වෙන ආවිසක් මේ සල් ගහට තියෙනවා කියලා අපිට අනුමාන වශයෙන් කියන්න පුළුවන්. පේරදෙණි විශ්වවිද්‍යාලයේ රිසර්ච් එකක් කරලා හොයාගෙන තියෙනවා. ඒ 3000 මං කියන්නේ ඊට වැඩි කියලා. 2000ට වඩා එහා කියලා මං කියන්නේ. මොකද මේ මුලත් එක්ක සම්බන්ධ කළොත් ඒගොල්ලෝ කියලා තියෙන්නේ 2000 නෙමෙයි 2000ට එහා කියලා. එහා කියලා. ඔව්. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන් මේක 2000ට එහා තමයි. ඒ ගැන වෙන තර්කයක් නැහැ. මේකත් එක්ක මේ ගොඩනැගිච්ච ඉතිහාසය තමයි පුරාවට තියෙන්නේ. මේක තමයි බඹරගල රජමහා විහාරය. ඒ බඹරගල කියන එකත් මට හරි වැදගත්. මොකද අපි දැක්ක මේ බුද්ධ ඉතිහාසයේ පොතේ තියෙනවා බුදු මේ සිද්ධාර්ථ උත්පත්තිය සිදු වෙච්ච වෙලාවේ බඹරුන් ගුඹුගුඹු නද දුන්නේ කියලා. ඉතින් බඹරුන් ගුඹුගුඹු නද දුන්නා එතන බඹරු ඉන්න එපා. ඉතින් මෙතන බඹරු හිටිය බවට සාධකයක් වෙන්නේ නැතිව බඹරගල කියන නමත්. ඒ බඹරගලට එහන් තියෙන තෙල්දෙණිය. තෙල්දෙණිය කියන්නේ අපේ බුද්ධ ඉතිහාසෙම සම්බන්ධ තරම්. මොකද තෙල් නදියෙන් තමයි මහා මායා දේවිය මේ පරිහරණය කළා කියලා තියෙන්නේ මේ තෙල් නදිය. ඉතින් ඒ තෙල් නදියේ දෙණිය වෙන්නේ මේ තෙල්දෙණිය කියන්නේ. ඒ නමත් තියෙනවා ඒක. ඒක තියෙනවා මේ තෙල් නදිය කියන දේ තියෙනවා අපේ මේ පූජ්‍ය මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ලියපු බුද්ධ චරිතයේ පොතේ පැහැදිලිව තියෙනවා මේ තෙල් නදියේ විස්තරය. හරිද? ඊළඟට අපි ගියොත් නේපාලයේ තියෙන මේ කියන ස්ථානය, ඒ කියන්නේ සිද්ධාර්ථ උත්පත්ති සිඳුනාය කියන ස්ථානය සොයාගත්ත මේ ෆියුරේ කියන පුද්ගලයා, ඇන්ටන් ඇලෙවස් ෆියුරේ කියන පුද්ගලයා 1896-95 කාලවකවානුව ඇතුලේ එතුමා ජර්මන් ජාතිකයෙක්. හැබැයි ඉන්දියානු රජයට තමයි සේවය කළේ. එතුමා ජර්මන් ජාතික ෆියුරේ විසින් තමයි මේක හොයාගන්නේ. හැබැයි එතන මහා ආందోලනාත්මක සිද්ධීන් ගොඩක් තියෙනවා ෆියුරේ විසින් කරන ලද. මේ ෆියුරේ කියලා කියන්නේ ඇත්තටම බෞද්ධයෙක් නෙමෙයි කතෝලිකයෙක්. ඒ විතරක් නෙමෙයි මේ ෆියුරේ කියන පුද්ගලයාගේ මේ ගැන සමාවෙන්න. දැන් ලුම්බිනිය ඉන්දියාවේ නේපාලයේ තියෙන ලුම්බිනිය හොයාගන්නේ ෆියුරේ. එතකොට ධර්මාශෝක රජතුමා පෙන්වා දෙන ඒ පාත් එකද මේ ඉන්නේ ෆියුරේ හොයාගෙන කියන්නේ. ඔව් ෆියුරේ විසින් කියන්නේ ධර්මාශෝක රජුරෝ විසින් ටැඹක් පිහිටෙව්වා. ඒ ටැඹ තියෙනවා තාම එතන තියෙනවා ධර්මාශෝක රජු විසින් කොටපු සෙල්ලිපියක් කියලා මම අර ඉස්සෙල්ල ඔබතුමාට සඳහන් කරපු කාරණේ. එතකොට ඒකේ තියෙනවා කියලා මෙන්න මේ කොටලා මෙතන බුදුහාමුදුරු ඉපදුනා කියලා. ඒක තමයි ෆියුරේගේ සාධනයේ පළවෙනි සාධනීය කාරණය. මේ ලිපිය, මේ ටැම් ලිපිය. ඒක තමයි මේ ෆියුරේ හොයාගන්නේ. ඒතර මේක වැටලා තිබිලා ගෙලින් කළා. ඉතින් බොහොම අමාරු කතාවක් ඒකද තියෙනවා. කොහොමද මට කියන්න ඕනේ කැමතිනේ මේක සොයාගත්ත මේ ෆියුරේ කියන පුද්ගලයා
ගේ අපි කිව්වොත් එහෙම නොහොබිනා වැඩ කියලා. ඉන්දියාව තුල කරපු එක පොතක් තියෙනවා. ඉන්දියාවේම මුද්‍රණය වෙච්ච. ඒ පොතේ මේ ෆියුරේ කියන පුද්ගලයා ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ කකුල් දෙක උඩ නැගලා අතට ඔළුව තියාගෙන තොප්පියක් දාගෙන සපත්තු දාගෙන ඉන්නේ මේ එතුමා. දැන් මේ ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමාවද? ඔව් මේ බුද්ධ ප්‍රතිමාවක් ඉන්දියාවේ මේකට මේ ගොඩ වෙලා ඉන්නේ මේ ෆියුරේ. එයා තමයි ලුම්බිනි හොයාගන්නේ. එයා තමයි ලුම්බිනි හොයාගන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට නිසි ගෞරවයක් දක්වන්නෙත් නැති කතෝලික මිනිස්සෙක් මේ හොයාගන්නේ බුදුහාමුදුරුවෝ. මෙයාට හොඳට පැහැදිලි බුදුහාමුදුරුවෝ ගැන කවුද කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ලිපිය මම විශ්වාස කරනවා ඒ ලිපිය ධර්මාශෝක රජුර කොටපු එකක් නෙමෙයි ෆියුරේ විසින් කරපු එකක්. මොකද ෆියුරේ විසින් කරලා තියෙන දේවල් බැලුවාම එයාට තියෙන නඩු ප්‍රමාණය බැලුවාම ඉන්දියාවේ වැහලා තියෙන පුරාවස්තු මංකොල්ල කාපු යා නඩු තියෙන මනුස්සයට. ඉතින් ඒ පුද්ගලයාගේ ඉතිහාසය බලලා ස්ථිර වශයෙන් මට මේක මගේ පෞද්ගලික අදහසක් මේක කොටලා තියෙන යා වෙන්නේ නැති. මෙයා අඳුරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කවුද සිද්ධාර්ථ කුමාරයා කවුද කියලා. සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්ති සිදු වෙච්ච තැන බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා ලියන්නේ නැත්තේ ඒකයි. හැබැයි ඊතර තියෙන්නේ එයා වරද්දලා තියෙනවා බුද්ධ පුතක් ගැන නෙමෙයි ශාක්‍ය මුනි ඉපදුනා කියලා. ශාක්‍ය මුනි ඉපදුනා කියලා පරිවර්තන කළාට සිංහලට තියෙන්නේ ශාක්‍ය මුනි කියලාත් නෙමෙයි සයෝ මුනිති කියලා. ඉතින් මේක ලොකු කතන්දරයක්. මායාදේවිය මෙතෙන්ට පැමිණියා. පිරිසත් සමග. පිරිසත් සමග. එතකොට සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට අවශ්‍ය පසුබිම අවශ්‍යතාවය ඇයට ඇති වූ අවශ්‍යතාවය මෙතනදී නිර්මාණය වුණා. ඔව්. ඔව්. ඒ සියල්ල සිද්ධ වුණා. මට ඒකට කියන්න දැන් ಭಾರತයට ගියාම ಭಾರತයේ අදාළ සුද්ධෝදන රජතුමාගේ මාලිගාවේ සිට මායාදේවිය කොහාටද ගියේ? ලංකාවේ ඔබතුමාලා කියන සංකල්පයත් එක්ක සුද්ධෝදන මාලිගාව තිබ්බේ කොතනද? එතනින් ඉඳලා කොච්චර දුරක් ආවාද? මේ මොන හරි සාම්ප්‍රදායික ක්‍රමයක් තිබුණාද මේ දරු ගැබක් තියෙන කාන්තාවක් දරුවා ලැබෙන්න ඉන්න කාලය වෙනකොට තමන්ගේ මව ගාවට මට පැහැදිලි කරන්න මේ ඉතිහාස කතාව. දැන් මෙහෙමයි ඔක කියන්න තියෙන්නේ අපි ගත්තොත් ඉස්සෙල්ලාම අපි මේ සම්මත ඉතිහාසයේ කතා කරන සුද්ධෝදන රජුරු ඉන්දියාවේ හිටියයි කියපු සංකල්පය අරන් කතා කරනවා නම් සුද්ධෝදන මාලිගාවත් ඒ වගේම මහා මායා දෙවියගේ අම්මලගේ එහෙම නැත්නම් උපන් ගමත් අතර තියෙන දුරස් ප්‍රමාණය කිලෝමීටර් 400කට ආසන්නයි. දැන් මේ වකවානුවේ අපි අද යනවා වගේ වාහන තිබ්බේ නැහැ දෝලාවෙන් එහෙම නැත්නම් පයින් තමයි මිනිස්සු වැඩි හරියක් ගියේ. ඉතින් කිලෝමීටර් 400ක ආසන්න ප්‍රමාණයක් දරු ප්‍රසූතියට ආසන්න වෙච්ච දරු ප්‍රසූතියක ගැබක් දරන මවක් එයි කියලා කිසිසේත් හිතන්න අමාරුයි. ඒ එක්කම ඔය තමන්ගේ මව ළඟට ගමන් කරන සිරිත දරුවෙක් ප්‍රසූත කරන්න ඉස්සෙල්ලා තමන්ගේ මව ළඟට යෑමේ සිරිත අපි හඳුනන්නේ ගැප්පෙලාර කියලා. මේ ගැප්පෙලාර කියන සිරිත තියෙන මේ රටේ විතරයි. ඉන්දියාවේ මේ සිරිතක් නැහැ. ඒක නිශ්චිත වශයෙන් කියනවා අද පවා මේ සිරිත අපි අනුගමනය කරනවා. අපි අපේ භාර්යාවට බබෙක් හම්බ වෙන විශේෂයෙන් පළවෙනි දරුවා හම්බ වෙන්නකොට ඒ භාර්යාවගේ මවගේ පියාගේ ළඟට එයා යනවා. ඒක මෙහි තියෙන සිරිතක්. ඉතින් දැන් මෙහි බැලුවොත් එහෙම ඒ දෙක අතර දුර ලංකාවේ තියෙන සුද්ධෝදන මාලිගාවත් එහෙම නැත්නම් මෙතන මේ අපේ මේ මහා මායා දේවියගේ ගමත් අතර දුර බැලුවොත් කිලෝමීටර් 50කට ආසන්නයි. ඒතකොට ඒ දුර ඕනතරම් යන්න පුළුවන් පයින්. ඒ විතර නෙමෙයි සම්පත් මහත්මයා. දැන් බලන්න දැන් කියන්නේ මේ යන ගමනේදී දරු ප්‍රසූති සිදුනා කියලානේ. එහෙම දෙයක් මම කවදාකවත් හිතන්නේ නැහැ. මොකද දරු ප්‍රසූතියට මාස 2කට විතර ඉස්සෙල්ලා තමයි ගැප් පෙරහැර සාමාන්‍යයෙන් පවත්වන්නේ. එතකොට අපිට එහෙම වුණා නම් හිතන්න වෙන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා අඩු වයසෙන් උත්පත්ති ලැබෙයි කියන්නේ එහෙම එකක් සිදුුනේ නැහැ. එතුමිය එන්නේ මේ එතුමියගේ ගමට ඒ ගම බව සනාථ කිරීමේ සෙල්ලිපියක් අතන අපි පැහැදිලිව දැක්කා. එතන සෙල්ලිපියක් තියෙනවා. එතන ඔබතුමාට දැන් ගියාම කියලා බලන්න පුළුවන්. එතන තියෙනවා ඒ සෙල්ලිපියේ පැහැදිලිව ලියලා උතර ගුත තෙරහ මනපදශනේ කොලිගමෙහි තුඹේ කියලා. කොලිගමෙහි කියන වචනේ පැහැදිලිව සඳහන් වෙනවා. කියලා කෝලිත ග්‍රාමය. මේක පුළුවන් ඔබතුමා පෙන්නන්න ඉන්දියාවට ගිහලා කෝලිත ග්‍රාමයේ හඳාන් වෙච්ච සෙල්ලිපියක් මට ටැම් ලිපියක් ලෙන් ලිපියක් අඩු ගානේ පුස්කොළ පොතක සඳහන් වෙන දෙයක් මම කාටද ඒක ඇත්තටම ඒක මේ බොම් ප්‍රසිද්ධියම කියනවා අපිට පැහැදිලිව කියන්න ඉන්දියාවේ නැත මෙතන තියෙනවා ඔබතුමා ගිහින් කියවලා බලන්න එතන තියෙනවා උතර ගුත තෙරහ මනපදශනේ කොලිගමෙහි තුඹේ කියලා තියෙනවා කෝලිත ග්‍රාමයේ වෙහෙර අන්න අපිට පැහැදිලිව සාධක සහිත ඔප්පු වෙනවා මෙය මහා මායා දේවියගේ කෝලිත ග්‍රාමයයි එනිසා තමයි එතුමිය මෙතෙන්ට එන්නේ ඒ ආවට පස්සේ තමයි මේ ප්‍රචීන රජුරුවන්ගේ හරි ඊළඟ සෙල්ලිපිය මේ පැත්තේ තියෙනවා ටිකක් උඩ නැග්ගාම ඔබතුමාට බලාගත්ත හැකි. ඉතින් මෙතන ලියලා තියෙනවා ප්‍රචීන රජ නගයහ කියන්නේ නාග ගෝත්‍රික. නාග ගෝත්‍රික ප්‍රචීන රජුරුවන්ගේ නගයහ ජිත ජය ඊළඟට කියනවා කොජර බමන ජිත උපසික දිතයලෙනේ. අන්න එතන පැහැදිලි කරලා කොජර නම් බමුණාගේ දියණිය වන දිත්තා
කසාද බෙදලා හිටියේ කවුද? ප්‍රචින කියන රජුරෝ. දැන් අර ගාථාවේ කියවෙන සක්කපන්න කියන සූත්‍රයේ කියවෙන දේ බලන්නකෝ මේ සම්පත් මහත්තයා උඩට ගියාම ඉන්දසාල ගුහාව තියෙනවා. මෙතෙන්ට ගියාම ප්‍රචින රජුරන්ගේ සෙල්ලිපිය තියෙනවා. තව සෙල්ලිපි දෙකක් තියෙනවා ප්‍රචින රජුරෝ. ඊළඟට කියනවා කොංචර බමුණ ගැන කියනවා. සූත්‍රයේ කියනවා අම්බසණ්ඩානම් බ්‍රාහ්මණ ගමක් ගැන. ඒ කියන්නේ බමුණෙක්ගේ දුවේ කසාද බැඳනනම් රජුරෝ ඒ කියන්නේ පැහැදිලිව බමුණු ගමක් මේ ළඟ තියෙන්න ඕනේ. හරි? ඒකයි කියලා දෙ කොංචර බමුණා බමුණ ඉඳලා කොංචර එයාගේ දුව තමයි දිත්තා. එයාගේ තමයි මේ ලෙන පූජා කළ දෙන්නේ. එයා තමයි. බුදුන්ට ලෙන් පූජා කරපු බව අක්ෂර වලින් ලියලා තියෙද්දි මේ ස්ථානවල මන් දන්නේ ඇයි අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ කියලා. ඉතින් අපිට ප්‍රතික්ෂේප කළ නොහැකි සාධක. ඉතින් කොහොම වෙතත් දැන් මට කියන්න දැන් සෙල්ලිපියට අමතරව සිර මහත්තයා මේ සෙල්ලිපිය ආශ්‍රයෙන් ලියපු පොතක පතක ධර්මයේ පිළිබඳ ලියවිච්ච තවත් පොතක පතක මේ කාරණේ ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. මේ සෙල්ලිපි සියල්ලම පරණවිතාන මහත්තයා කියවලා තියෙන ඒවා. ඒවා අපේ පරණවිතාන මහත්තයා ලියපු සෙල්ලිපි සංග්‍රහයේ තියෙන ඒවා. එතුමා පවා පිළි අරන් තියෙනවා මෙතන බුදුන් වහන්සේ වැඩ සිටි තැනක් බව. ඒ බව ඔබතුමාට පරණවිතානගේ සෙල්ලිපි සංග්‍රහය ගත්තොත් මහාචාර්ය පරණවිතාන මහත්මයාගේ ඔබට ඒ බලා ගන්න පුළුවන්. මේ සෙල්ලිපි සම්බන්ධයෙන්. ඉතින් අපිට සක්කපන්නේ සූත්‍රය හොඳ මේකත්. සූත්‍ර පිටකයේ දීඝනිකායට ගිහින් බලන්න පුළුවන් සක්කපන්නේ සූත්‍රය. ඒක ඒවම් මේ සුත්තං ඒකන් සමයම් බව මගදේසු විහෙරති. තියෙනවා පාචිනතෝ රාජගහස් අම්බසණ්ඩානම් බ්‍රාහ්මණ ගම මේ සියල්ල එකේ තියෙනවා. ඒකේ නිදාන කතාවේ පැහැදිලි ඒ නිදාන කතාව මෙතන චිත්‍රය වගේ තියෙනවා මේ සම්පත් මහත්තයා. වෙන කොතනකවත් නෑ සූත්‍රයක් දීඝනිකායේ තියෙන සූත්‍රයක් මහ පොළොවේ තියෙන පුරාවස්තුවත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් තැනක් තියෙනවා මේ ලෝකේ කොතනකවත්. මේ එක කාර්යයක් නෙමෙයි මම මේ කියන්නේ. ඒ සූත්‍රයේ කියලා තියෙන සියලුම කාරණා. මෙන්න මෙතන තියෙන ඔක්කොම ටික. එක භූමිය ඇතුලේ ඔක්කොම තියෙනවා. එක තැනක් ඇතුලේ තියෙනවා. තර්ක කරනවා නම් තර්ක කළ හැකි මේ තැන තියෙන එකට අවශ්‍ය සියලුම සාධක. නමුත් මම කියන්නේ බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ පැහැදිලිව සඳහන් කරලා තියෙන ප්‍රධාන කාරණයක්. ඒ කාරණය අනුව ගත්තොත් ඉතා පැහැදිලි අපිට මේ ස්ථානයත් කෙනෙකුට බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් ස්ථානයක්. කෙනෙක් කියලා කිව්වේ ගාථාවේ තියෙනවා පැහැදිලිවම කියලා සද්දස්ස කුල පුත්‍රයෙක්. ඒ කියන්නේ සියලු පව් වැඩ වලින් මිදලා බුදුදහම කෙරේ විශ්වාසයක් ඇතුව මේ පව් වලින් මිදලා බුදුදහම කෙරේ විශ්වාසය නිවනම සාක්ෂා මේවා කරමින් යන මේ ධර්මානුධම්ම පටිපදාවේ ගමන් ගන්න පුද්ගලයෙක් ඉන්නවනම් අන්න ඒ තැනත්තාට මේ තැනට ආවොත් බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ මොනවා කොහොම කතා කළත් මේ අපි මේ සාධක පෙන්වන්නේ මේ භෞතිකව විශ්වාස කරන මිනිස්සු නිසා අපි වටේට ඉන්නේ. නමුත් අපි අත්දැකීමෙන් දන්නවා මේ ස්ථානය අනිවාර්යෙන් එම ස්ථානයේ බව. මොකද මේ භෞතික සාධක වලින් එපිට ගිය දෙයක් බුදුදහමේ බුදුහාමුදුරු අපිට පෙන්ලා තියෙනවා. එතන බුද්ධ ශක්තියට අනුගත විය හැකි තැනක්. මෙතන පුළුවන් බුද්ධ අනුගත වෙන්න. මෙතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය MAB ප්‍රශාන්ත මහත්මයා. දැන් ඔබතුමා මට කියන්න මේ පහුගිය කාලේ ලුම්බිනියෙන් හොයාගත්ත පුරාවිද්‍යාත්මක යම් වස්තු වගේක්. ඒ වස්තු හොයා ගැනීමත් එක්ක ලෝකේ අපිට තක්සේරු කරා යම්කිසි වාර්තාවක් එවලා මෙතන ස්ථිර වශයෙන්ම සිද්ධාර්ථ බෝසතාණෝ ඉපදුනායි කියලා. ඒ ಭಾರತේ. එතකොට මේ සාධකත් එක්ක මේ පරස්පරයි නේ. එතකොට මේ කාරණේ කොහොමද ඔබතුමාලා ඔප්පු කරන්නේ? රොබින් කනින්හැම් මහත්මයා ලුම්බිනියේ යම් කැණීමක් කරලා 2012 වගේ වෙනකොට මට මතක හැටියට එයා යම් කිසි දෙයක් ආවරණය කළා කියනවා. එයාගේ පරීක්ෂණ වාර්තාව මේක ඉන්ටර්නෙට් එකේ වුණත් කාටවත් ගන්න පුළුවන්. ඒතර මේ පරීක්ෂණ වාර්තාව ඉතා පැහැදිලිව කියනවා මොකක්ද මූලික අවශ්‍යතාවය. අපි රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් කරනකොට අපි දානවා ඒකේ අරමුණ මොකක්ද කියලා. අරමුණ ඉතාම පැහැදිලිව කියනවා 2012 වෙනකොට ඉන්දියාවේ නේපාලට පැමිණි විසිටර්ස්ලා සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 5ක් වගේ. නමුත් 2020 වෙනකොට ලක්ෂ 20 දක්වා වැඩි කරන්න ඕන කියලා. ඒතර ඒ අරමුණෙන් තමයි ඇමරිකානු ඩොලර් මිලියන 87.5ක් වේදන් කළා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඒතර මේක ඉතා පැහැදිලිව පේනවා මේකේ අරමුණ තුල තියෙන මොකද්ද ආර්ථික හා දේශපාලන කටයුත්ත. නමුත් බුදුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී මේ ස්ථාන හතර කියන්නේ විසිටර්ස්ලාට නෙමෙයි. සද්දස්ස කුල පුත්තස්ස දස්සනීයාන සංවේජනීයාන කියලා. මේක මේ වෙලාව අපිට විස්තර කරන්න අමාරුයි මේ තියෙන කාල වේලාවත් එක්ක. ඒතර මේ යම් කිසි ආකාරයකට බුදුන් වහන්සේගේ පරිනිබ්බාණයෙන් පසු යම් අයෙකුට මේ ධර්ම අවබෝධය සඳහා අවශ්‍යතාවයක් හැටියට තමයි බුදුන් වහන්සේ මේක බුද්ධ ප්‍රඥප්තියක් හැටියට තමයි ඉදිරිපත් කරන්නේ. බුදුන් වහන්සේ කවදාකවත් කිසිම දෙයක් එහෙම සරල අදහසකින් ඉදිරිපත් කරන්නේ නැහැ.
අපි තේරුම් ගන්න ඕනේ එදා බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු මේ අදහස අද වෙනකොට ආර්ථික දේශපාලන ලාභ ව්‍යාපෘතිය බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ ව්‍යාපෘතිය පණ ගන්නවන්න 2020 වෙනකොට මේ තියෙන ඉලක්කය සපුර ගන්න කොහොම හරි දඹදිවට ඉන්දියානු දඹදිවට යන්න ඕනේ ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. හැබැයි අපේ ලංකාවේ ජනමාධ්‍ය තුල ඔක ඒකපාර්ශ්වව තමයි වාර්තා වුනේ. හැබැයි එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් වල හිටියා ඉන්නවා ප්‍රොෆෙසර් ගොම්රිච් කියලා මහාචාර්යවරයෙක් තේරවාදී බුද්ධාගම පිළිබඳව. එතුමා මේ ගැන බොහොම කනස්සල්ලාත්මකව කනස්සල්ලේ යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කරනවා සූඩ ඩිස්කවරි ඇට් ලුම්බිනි කියලා. ඉතින් මේවා අපේ ජනමාධ්‍ය වල යන්නේ නැහැ. මේක ඒකපාර්ශ්විකව තමයි අපේ ජනමාධ්‍ය වල යන්නේ. එතන මේක ප්‍රොෆෙසර් ගොම්රිච් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක කියනවා මේක බොහොම හාස්‍යජනකයි මෙයාගේ මේ ප්‍රොජෙක්ට් එක මේ කරපු කැණීම් ව්‍යාපෘති කියලා. ඒක දීර්ඝ විස්තරයක් ඔක්කොම මට එකකින් කියන්න ඕනේ නැහැ. එතකොට මේ එහෙම අපි ගත්තාම මේ සමාජ පින්තූරෙම ලඝු වෙලා තියෙනවා මේ ආර්ථික කටයුත්තක් හැටියට. ඊළඟට මේ ඔක්කොම තියෙන්නේ මහායානයේ පදනම් කරගත්ත මේ ඉන්න පුරාවිද්‍යාඥයින් හෝ කියන අය සියලුම දෙනාම මහායානයේ තියෙන සාහිත්‍ය පදනම් කරගෙන හදාගත්ත කතා ගොඩක් තමයි මේකේ තියෙන්නේ. ඒත් මේවා ඉදිරිපත් කරන්නේ විද්‍යාත්මක ක්‍රමයකට අනුව. ඒ විද්‍යාත්මක ක්‍රමයේ නිතරම විවෘතයි වාද විවාද සංවාද වලට. ඒ හින්දාම මේ තායිලන්තයේ මහාචාර්යවරයෙක් ඉදිරිපත් කරන බුද්ධ දේශයේ ඉන්දියාවත් කොහෙවත් නෙමෙයි තායිලන්තයේ කියලා වෙරලා. ඊළඟට ෆියුරේ කෙනෙක් කෙනා හොයාගත්තා සෙල්ලිපියක් ලුම්බිනි කියන ස්ථානය කියලා අපි අද හඳුන්වන ටැම් ලිපියක්. ඉතින් ඊට සමානම එකක් හම්බ වෙනවා ඔරිස්සාවේ. එහෙනම් දෙපළක උපදින්න ඉතින් යන්නේ සිද්ධාර්ථ කුමාර ලුම්බිනි එක හොයාගන්නේ 1895 1896 දී තමයි ඉන්දියාවේ නේපාලයේ ලුම්බිනිය ප්‍රකාශයට පත් කරන්නේ. හැබැයි ඊට 1965 වෙනකොට පර්ණවිතාන මහත්තයා ජර්නල් ඔෆ් ඇමරිකන් මොකද මට මතක නැහැ සංග්‍රහවට මට ඒක විස්තර වුණා දෙන්න පුළුවන් ඉදිරිපත් කරපු ආටිකල් එක තියෙනවා මේක ගැන යම්කිසි වර්ණනාවක් කිරීමකුත් කරලා නමුත් ඒ ෆියුරේගේ ඒ සෙල්ලිපියේ විස්තර පිළිබඳ බොහොම ඩවුට්ෆුල් තැන් තියෙනවා කියලා. ඒ කියන්නේ සැකසහිත දේවල් තියෙනවා කියලා ඒක 1965. මහාචාර්ය බෂාම් ඒ පොත අසිරිමත් ඉන්දියා The Wand of India පොත බොහොම පැහැදිලිව කියනවා මේ ඉන්දියානු ඉතිහාසය තුළ බුද්ධ ඉතිහාසය පිළිබඳ ලොකු විස්තරයක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ ලංකාවේ මහාවංශය. ලංකාවේ මහාවංශය කියන්නේ මේ මහාවංශය කියන්නේ ලංකාවේ බුද්ධ ඉතිහාසය කියලා. දැන් ඔබතුමා කියන්නේ මහාවංශයේ බුදුහාමුදුරන්ගේ ඉතිහාසය පිළිබඳ ඒ අපේ රටට ඒ අයිතිය පවරා ගැනීම පිළිබඳ යම් කොටසක් මහාවංශයේ තියෙනවද? මහාවංශයේ විස්තර කරන්නේ මේ ඒක තමයි මහාචාර්ය බෂාම් පවා කියනවා මහාවංශයේ විස්තර වෙන්නේ ලක්දිව බුද්ධ ඉතිහාසය කියලා. ඒ බුද්ධ ඉතිහාසය ඒවා තමයි ඉන්දියානු ඉතිහාසය ගොඩනගන්න පාවිච්චි කරන එක හැමෝම දන්න දේ රහසක් නෙමෙයි. හැබැයි වින්සන් ස්මිත් මට මතක හැටියට එයා කියනවා දුටුගැමුණු රජතුමාට පෙර මහාවංශයේ කාල නිර්ණය සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. එතනින් යටේව හරි කියලා. මොකද එහෙම ගත්ත ගමන් මේ කතාව ලස්සනට ගලප ගන්න බැරුව වෙනවා. ඒක තමයි මම කියන්නේ මේක විද්‍යාත්මක කතාවක්. ඒක හරි. මේ විද්‍යාත්මක කතාව තුළ යම්කිසි ශික්ෂණයක් යම්කිසි ඩිසිප්ලිනයක් තියෙනවා. ඒක තුළ උපකල්පන තියෙනවා, වාද තියෙනවා, විවාද තියෙනවා, විවිධ දේවල් තියෙනවා. එවැනි තාලට හදාගත්ත කතාවක් හැටියට තමයි මේ ඉන්දියානු කතාව එන්නේ. හැබැයි ඒකම පරස්පරන් හිට ඔරිස්සාවෙත් කියනවා සිදුහත් කුමාරයා ඉපදුනේ ඔරිස්සාව කියලා. මොකද අර සමානම ටැම් ලිපියක් හම්බෙන්නේ හින්දා. ඒතර මහාචාර්යවරයෙක් තායිලන්ත කියනවා නෑ තායිලන්ත තමයි මේ සියලුම ඒවල් සිදුුනේ කියලා. මේ පරීක්ෂණ වාර්තා හොයාගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ විතර නෙවෙයි මම තවත් සරල උදාහරණයක් කියන්නම්. මම හිතන්නේ නිකාය සංග්‍රහයේ තියෙනවා දෙවන සංගායනාව ඉවර වෙනකොට විශේෂයෙන්ම මම හිතන්නේ මහා සාංගික භික්ෂුන් ඇතුළු මහායානික සම්ප්‍රදාය කරපු අය බොහෝ දෙනෙක් එකහුව වෙලා අගමුල ගැලපෙන්නේ නැති තාලට අద్భుත ආශ්චර්යමත් කතා තියෙන ඒගොල්ලන්ට ආවෙනිකව පිටකයක් කියලා හදලා තියෙනවා. ඉතින් එතකොට මේ බුද්ධ පරිනිබ්බාණයෙන් අවුරුදු 100ක් යනකොටම සෑහෙන දේවල් ලිඛිත දේවල් විකෘති වෙලා තියෙනවා. මහායානික බලපෑම හින්දා මෙවැනි වූ තොරතුරු විකෘති සමුදායක් මැද්දේ තමයි මේ ඉතිහාස කතා මහායාන තොරතුරු එකවල හදලා තියෙන්නේ. දැන් ওই සල්ගස පිළිබඳව පෙරදින විශ්වවිද්‍යාලය යම් පරීක්ෂණයක් කළා තියෙනවා. ඔබ දැක්කද මේ සල්ගහේ මුල? මහ දැවැන්ත මුලක්. වසර 2000කට වැඩිය ඉපැරණි. නමුත් ඇතැම්මෝ කියනවා ඒක වසර 3000ක් විතර ඇති කියලා. කෙසේ වෙතත් අපිට තියෙන සාක්ෂි සාධකත් එක්කයි මේවා කතා කරන්න ඕනේ. අරයා කිව්වා, මෙයා කිව්වා, අරයා හිතුවා, මෙයා හිතුවා කියන කාරණා වැඩක් නැහැ. අපිට තියෙන සාක්ෂි සාධක ලිඛිත මූලාශ්‍ර තියෙනවා නම්, ගවේෂණය කළා ප්‍රතිඵල තියෙනවා නම් ඒ මත ඉඳගෙන අපිට යමක් කතා කරන්න පුළුවන්. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඒ සාක්ෂි සාධක සමගින් කතා කරන්න. මතදරන මිනිස්සුන්ට ඒ මතේ ඉස්සරහට ගෙනියන්න සාක්ෂි ඕන වෙනවා. සාධක ඕන වෙනවා. ඒ සාධක එක්ක තමයි මතයක් සමාජගත කරන්න පුළුවන් වන්නේ. නිකම් මේ ආවට ගියාට සමාජගත කරන්න බෑ මත.
බබරගලට ඇවිල්ලා පඩිපෙළ ටික නැගලා උඩට එනකොට අපිට හම්බ වෙනවා ලෙන් කිහිපයක්. දැන් මේ ස්ථානයේ අපිට මුණ ගැහෙන මේ ලෙන දැන් මට මේ තවත් එක ගල් ලෙනක් පමණයි. මේ ජනවහරේ හඳුන්වන්නේ වැදූ ලෙන හොත් ප්‍රසූති ලෙන කියලා. සිසිර මහත්මයා ඔබතුමාලා ඔය කියන මතය සහ සංකල්පයත් එක්ක මේ ලෙන කොහොමද බැඳලා බද්ධ වෙලා තියෙන්නේ? එකක් තමයි සම්පත් මහත්තයා මෙතන මේ මුළු භූමියම එක සමස්ත මහා ප්‍රෞಢ ඉතිහාස කතාවක් කියන භූමියක්. ඒකේ තියෙන එක ලෙනක් තමයි මේ ලෙන. දැන් මේ ලෙන වගේම ලෙන් 70 ගාණක් අර කන්ද මුදුනට යනකම් තියෙනවා රහතුන් වහන්සේලා වැඩ හිටියේ. 79ක්. 79ක් වගේ ප්‍රමාණයක්. එතකොට සම්පත් මහත්තයා මෙතන දැන් අපි ඔය මේ භූමිය, ඒ කියන්නේ මේ බුදුන් උපන් භූමිය සම්බන්ධව තිනවා මේ විශාල මහා කතන්දර ගොඩාක් ගොඩනැගිලා. ඒ ඔක්කොම තියෙන්නේ වැඩි හරියක් තියෙන ඉතිහාසයේ ලියවිලා මහායානිකයන්ගේ පොත්වල තිබිච්ච දේවල්. උදාහරණයක් දිව්‍ය අවදානය, ලලිත විස්තරය වගේ පොත්වල තමයි කියවෙන්නේ මේ නෙළුම් මල් 7ක් පිපුණ අය, ඇවිද්ද ගමන් ඉපදිච්ච ගමන් කතා කළාය කියන මෙන්න මේ වගේ අර මිත්‍යා මත තියෙන්නේ ඒකේ. දැන් මේ පොත්වල ඒවා තියෙනවද? දිව්‍ය අවදානෙත් තියෙනවා. එහෙම නැත්නම් මේ ලලිත විස්තරෙත් තියෙනවා. ඒවා තමයි අද ඇතුල්ලා තියෙන්නේ අපේ දරුවන්ගේ පාසල් පොත්වලට ඇතුල්ලා තියෙන්නේ. ඔබතුමා ඒවා කියවලා තියෙනවද? ඒ දෙකම කියවලා තිනවා. පාසල් පොත් ඉතින් ඉගෙන ගන්න කාලේ අපි ඉගෙන ගත්ත මේ වගේ මිත්‍යා කතාත් එක්ක. ඒ නිසා ඔය කතාවට පිටහැන් තියෙන්නේ යථාර්ථය, සත්‍ය. ඒ සත්‍ය වහලා මිත්‍යාවෙන් ඊට පස්සේ දහම අමතක කළා දහම ආගමක් බවට පරිවර්තනය කිරීම උදෙසා ගත්ත ප්‍රයත්නයක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ වර්තමානයේ අත්විඳින්න ඉන්නේ. ඒ නිසා අද දහම යටපත් වෙමින් ආගම ඉස්මතු වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි සමහරවිට දැන් ආගම සහ දහම කියන්නේ දෙකක්ද? පැහැදිලි වශයෙන්ම දෙකක්. දැන් අපි ගත්තොත් එහෙම ආගම කියලා කියන්නේ මම බොහොම සරලව කිව්වොත් ආත්ම ගමන මග්ග. ඒ කියන්නේ ආත්මයේ ගමන් ගන්න මාර්ගය. ඒ කියන්නේ මේ අපි මේ පැවැත්ම තමයි. එතෙන්දී පැවැත්ම කිව්වහම මිනිස්සෙක් වෙලා ඉඳලා පව් වැඩ කරලා අපාය යනවා. එහෙම නැත්නම් පින් කරලා දිව්‍ය ලෝක යනවා. මේ පැවැත්ම. දිව්‍ය ලෝක ගියත් අපාය ගියත් මේ තල 31 කොතෙන්ට ගියත් ඒ පැවැත්ම. හැබැයි බුදුහාමුදුරු දේශනා කළේ පැවැත්ම නැවැත්වීම සම්බන්ධයෙන්. පැවැත්ම නැවැත්වීම කියන්නේ එතන තියෙන නිර්වාණය, නිවන, එතන තමයි විමුක්තිය තියෙන්නේ. ඉතින් ආගම තුල තියෙන්නේ පැවැත්ම නිසා අපිට අවශ්‍ය වෙන්නේ එතෙන්දි මොකද්ද? යැදීම්, පැතීම්, ඔය කියන සියල්ලම වැඳුම්, පිදුම්, යදුම්, පැතුම් ඕවා තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ටික තියෙනවා ආගම ඇතුලේ. හැබැයි දහම ඇතුලේ තියෙන්නේ වැඳුම්, පිදුම්, යදුම්, පැතුම් නෙමෙයි. තමන් විසින්ම ඒ විමුක්තිය සොයාගෙන ධම්මානුධම්ම පටිපදාව යන ආකාරය තමයි විස්තර වෙන්නේ. ඒතර මේ දෙක. පැවැත්ම පැවත්වාගෙන යෑමේ ක්‍රමවේදය සොයා ගැනීම සහ පැවැත්ම නැවැත්වීමේ ක්‍රමවේදය. ওই දෙක වෙන්න එපා. ඔක තමයි ආගම සහ දහම කියන්නේ. ඉතින් අපි එතනින් ගිහලා මෙතෙන්ට ආවොත් මේ ගුහාව සම්බන්ධයෙන් මගේ ප්‍රශ්නෙට. ඔව්. මෙතන තියෙන මේ සමස්ත භූමියේ තියෙන එක්තරා ගුහාවක්. මේක නම් වෙනවා ජනවහරෙන් අද ප්‍රසූතලෙන එහෙම නැත්නම් වැදුලෙන කියලා ඔබතුමා කිව්වා වගේ. මේක ඇතුලේ තියෙන පින්තූරයක් තියෙනවා. බිත්තියේ ඇඳලා ඒක මේ චිත්‍රයක් තියෙන. චිත්‍රය ඇත්තටම මේ මට පේන හැටියට ඒක නුවර යුගයට හෝ ඊට පොඩ්ඩක් එහා යුග වලට අවති මේ චිත්‍රයක්. ඒක බුද්ධ කාලේ චිත්‍රයක් නෙමෙයි. හැබැයි එතන පිළිබිඹු වෙන චිත්‍රයෙන් පිළිබිඹු වෙන්නේ කාන්තාවක් අතු දෙකක් අල්ලන් ඉන්න චිත්‍රයක් තියෙන්නේ. ඒතකොට ඒකේ පැහැදිලිව අපිට අදහසක් ගන්න පුළුවන්. එතන ඉන්නේ මේ දරු ප්‍රසූතියට ලං වෙලා ඉන්න මවගේ රූපයක් වෙන්න ඇති කියලා අදහසක් ගන්න පුළුවන්. ඒක මේ මං කියන්නේ නිශ්චිතව මේ රූපේ කියලා මං කියන්නේ නැහැ. කලාකාරයෙක් දැක්ක විදිහට ඇඳලා තියෙන්නේ. ඉතින් ඒකේ ජනප්‍රවාදයේ එන ළමයි ඔය තියෙන චිත්‍රයයි සහ මීට පිටුපසින් ඊට පල්ලෙහා මට්ටමේ තියෙන ඒ සල් ගසයි නිසා සහ මෙන්න මෙතන මතුවලා තියෙන උල්පත මේක වට කරලා තියෙන යම් විශේෂත්වයක් තියෙන නිසා ඒ උල්පතෙන් තමයි මේ දරු ප්‍රසූතියෙන් පස්සේ මහා මායා දේවිය පිරිසුදුනේ කියන එක අපිට මේ කියන්න පුළුවන්. ඒක බුද්ධ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන තැනක්. මේ ශ්‍රියාකාන්තාව නිරූපණය කරන චිත්‍රයක් නෙමෙයි වෙන්න ඇත්ත. දැන් අපිට කොහොමද මේ කියන්නේ මේ මහා මායා දේවිය සල්ලත් අල්ල නැත්නම් ඒ මායා දේවියගේ
යම් කිසි වේදනාවක් ඉස්මතු වෙන චිත්‍රයකගේ අපිට ඒක උපකල්පනය කළ පමණින් අපිට මේක පිළිගන්න පුළුවන්ද? නෑ එපා. ඒක තමයි මම කියේ. එහෙම උපකල්පනය කළාම පිළිගන්න එපා. මොකද මෙතන එක ගුහාවක තියෙන චිත්‍රයක් දැකලා මෙතන තමයි බුදුන් වහන්සේ සිද්ධාර්ථ උත්පත්ති සිද්ධුනේ අපි කියන්නේ නෑ. අපි කියන්නේ මේ සමස්ත කතාවත් එක්ක. ඔබතුමා කියවනම් බුද්ධ චරිතයේ පොත බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විසින් රචනා කරපු. ඒකේ පැහැදිලිව තියෙනවා තෙල් නදියක් ගලාගෙන කියා ලුම්බිණි සල්ුවෙන්ට පිටුපසින් ඉතා හීනි තෙල් නදිය කියලා එක. දැන් තෙල් නදිය කියන එකේ අද ඉතුරුලා තියෙන එක තමයි තෙල් දෙනිය. ඒ නදියේ දෙනිය අද ඒ නමින්මයි තියෙන්නේ. නැත්නම් මේ තෙල් කියන නම හිතෙන් කොහොමද ආවේ? ඒ ඉන්දියාවේ මේව දෙයක් තියෙනවද? දැන් මෙහෙම පුරාවෘත්තයක් තියෙනවද? කෝ තෙල් නදියක් ඉන්දියාවේ පෙන්වන්න පුළුවන් කාටද? එහෙම නෑ. මෙතන ඒක තියෙනවා. මේ සමස්ත කතන්දරයේ තුලම තමයි මේ ගල් ගුහාව අපිට වැදගත් වෙන්නේ. එතකොට දැන් අපි ඉගෙන ගන්නේ සල්ගස යට හදිසි අවශ්‍යතාවයක් මත මායාදේවියට දරු ප්‍රසූතිය සඳහා සිදු වූ හදිසි අවශ්‍යතාවයක් මත සල්ගස යට තිරරෙදි ඇද ඒ මහා පින්වන්ත සිදුවීම සිදු වුණා කියලා නේ. ඔව් දැන් උතන කතා දෙකක් තියෙනවානේ. සල්ගස වෙන්නේ ගොඩේ. නෙළුම් මල් වෙන්නේ මඩේ. මඩයි ගොඩයි එක තැන තියෙන තැනක් තියෙන පුළුවන් මේ ලෝකේ. ආශ්චර්යමත් දරුපතක් නිසා නෙළුම් මල් පිපෙන්න බැයිද? ඇයි ආශ්චර්යමත් දරුපතක් කියලා ඔබතුමා සඳහන් කරන්නේ? මතු බුදු වෙන නිසා. මතු බුදු වෙන නිසා ආශ්චර්යමත් නෙමෙයි අපි විතර කියන්න ඕනේ. උන්වහන්සේ කෙලෙස් සහිත පුද්ගලෙක් හැටියට උත්පත්ති ලබන්නේ. සිඳුහත් කුමාරයා කියන්නේ කෙලෙස් සහිත පුද්ගලෙක්. නමුත් ඒ ආත්මෙදි තමයි බුද්ධත්වය ලබා ගන්නෙ. ඔව් ඒ ආත්මෙදි බුද්ධත්වය ලබන්නේ. හැබැයි කල්ප ගානක් පෙරම් කරලා ඒ ආත්මෙදි බුදු වෙනවා. ඒකට ඒ ආත්මේ විශේෂ නැද්ද? ආත්මේ විශේෂයි. නමුත් බුදුහාමුදුරෝ කියන්නේ යථාර්ථයේ පිළිබිඹු කරලා යථාර්ථයේ මිනිස්සුන්ට අවබෝධ කරලා කරපු උත්මේක් මිසක මිනිස්සුගේ මේ ආශ්චර්යමත් අභව්‍ය දේවල් වලට ගෙනිලා හිර කරපු කෙනෙක් නෙමෙයි. එහෙම ලෝකේ තියෙනවා. ආශ්චර්ය දේවලුත් තියෙන පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ වෙන එකක් තියා බුදුහාමුදුරුවෝ තහනම් කරනවා 이르දි ප්‍රාතිහාර පෑමක් තහනම් කරනවා. බුදුහාමුදුරුවෝ යථාර්ථය ගැන කතා කළේ. ඉතින් ඔබතුමා විශ්වාස කරනවාද යථාර්ථය ගැන කතා කරපු උත්මේක් ආශ්චර්ය පෙන්ලිවලා මේ ලෝකේ මිනිස්සුන්ට මැජික් පෙන්වනවා කියලා නෑ. උන්වහන්සේගේ ප්‍රතික්ෂේප උන්වහන්සේ කිව්වේ ඔබ තුල මේ ශක්තිය තියෙන්නේ. ඔබ පැහැදිලිව කෙලෙස් ටික ඔබගේ මේ චිත්ත සංතානයේ තියෙන කෙලෙස් ටික අයින් කළා බුද්ධ මේ නිවනට යන්න කියලා. එතකොට මේක පිරිසිදු කරගන්න කියලා. ඒ පිරිසිදු කරගැනීමේ මාවතේ තියෙන මේ සෑම දෙයක්ම මායාවල් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අපි ওই ආශ්චර්ය කියන දේවලුයි මේ ආශ්චර්ය නොකියන දේවලුයි සියල්ල ඇත්තටම ආශ්චර්ය. සියල්ල මායාවන්. ඒක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්වන්නේ අවසානයේදී. මේ මායා දර්ශනයක් මවමින් අපේ මේ ඉන්ද්‍රිය 6 අපිට පෙනෙන මායා දර්ශනය තුල අපි අතරමං වෙලා ඉන්නවා. ඒක උඹලට පේන්නේ ඇත්තට පේන්නේ මේ තියෙන දේ නෙමෙයි. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මේ යථාර්ථයේ තේරුම් ගන්න කියලා පුන ලෝකයට විග්‍රහ කරපු පෙන්නපු බුදුහාමුදුරුවෝ ආශ්චර්යමත් චරිතයක් මවයි කියලා ඔබතුමා හිතනවද? එහෙම දේවල් සිද්ධ වෙන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ දෙවියෙක් කියලා හදාන්න. බුදුහාමුදුරුවෝ දේවත්වයෙන් බුදුහාමුදුරන්ගේ පුදන. එහෙම නැත්නම් දසවෙනි අවතාරය කියලා කියන බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හින්දුවරු විශ්වාස කරන විදිහට දසවෙනි අවතාරය. මේ විෂ්ණුගේ 10 වෙනි මේ 10 වෙනි අවතාරය කියන එක කියලාට ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. හරිද? උඩින් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය නයිපෙනස්සේ වැස්සට ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩ නෙළුම් පිපෙන්න පුළුවන්. ඉපදිච්ච ගමන් කතා කරන්න පුළුවන්. හරිද? මේවා කළා මොකක්ද නේද කියන්නේ මම ඔබතුමාට පැහැදිලි කරලා කියන්නම්. මෙන්න මෙහෙම කතා කරනවා ඒ පොත්වලම. ඒ පොත් කියලා මම කිව්වේ මහායානිකයන්ගේ ඔය දේවාදී සංකල්පණංගු පොත්. ඔබතුමා බලන්න එක තැනක කියනවා බුද්ධත්වයට පත්වෙච්ච බුදුහාමුදුරුවෝ කනස්සල්ලෙන් හිටියලු මේ දහම කාටද මන් දේශනා කරන්න කියලා. ඒ ඉන්න අතරේ සහම්පති නම් දිව්‍ය රාජය ඇවිල්ලා කිව්වලු බුදුහාමුදුරේ යන්න අතෙන්ට ගිහින් දේශනා කරන්න කියලා. දැන් බුදු කෙනෙක් කනස්සල්ලෙන් ඉන්නවා කියන එක දේවාදීන්ට සත්‍ය වුණාට බුදුදහම දන්නා අපිට ඒක කිසිසේත් පිළිගන්න බෑ. කනස්සල්ලටපත් වීම නැති කරන හැටි තමයි බුදුදහම උගන්වන්නේ. කනස්සල් නොවි ඉන්න. ඒක. තව කියනවා මොකද්ද මේ අර මහා පරිනිබ්බාන සූත්‍රයේ මට මතක් වෙනවා. ඒකේ තියෙනවා සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං තානානි. එතන කියනවා සංවේගයටපත් වෙන්න කියලා තියෙන්නේ මේ ස්ථාන බලලා. එතකොට ස්ථාන 4ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිස්සුන්ට සංවේගයටපත් වෙන්න. දැන් මේ කවුද දේශනා කරන්නේ? බුදුහාමුදුරුවෝ. හැබැයි බුදුහාමුදුරුවෝ මොකද්ද මේ අවුරුදු 45 තුනම අපිට කිව්වේ සංවේගයටපත් නොවි ඉන්න හැටි. මිනිසා සංවේගයටපත් නොවි ඉන්න හැටි කියලා දීපු බුදුහාමුදුරුවෝ පිරුණන් පාන්න මොහොතක් තියා කියලා සංවේගයටපත් වෙලා කියලා. දැන් මේවා දේවාදී සංකල්ප. ඒක නෙමෙයි ඒ ගාථාවේ අර්ථය. ඒක නෙමෙයි දහම් අර්ථය. සංවේගයටපත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක විවේචනය කරන හාමුදුරුවෝ කට්ටියක් හදාගත්ත මේක පහන් සංවේගය කියලා. තවත් වචනයක් දාලා. පහන් උනත් නැතත් මේක සංවේගය. ඉතින් මෙහෙම එකක් බුදු දේශනාවේ නැහැ.
හරිද? ඉතින් ඒක නෙමෙයි කියන්නේ. සංවේදනීයානම් කියන්නේ වෙනම අර්ථයක් තියෙන දෙයක් මගේ වෙනම දවසක බුදුහාමට පැහැදිලි කරන්නම්. හැබැයි සංවේගයටපත් වීම නෙමෙයි. සංවේගයටපත් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ වදාරන්නෙත් නැහැ. සංවේගයටපත් වෙන්න නම් ඔය ස්ථාන 4 නෙමෙයි තියෙන්න ඕනේ. ඉතින් ඔක්කොම තැන් වලට ගියාම අපිට සංවේගයටපත් වෙනවා. ඇයි මේ ස්ථාන 4? ඉතින් එතනම තේරෙන වචනේ ඒක නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ මට කියන්න තියෙන ආශ්චර්යය කියන එක ගැන කතා කළොත් බෞද්ධයා ඒ ආශ්චර්යම සිද්ධිත් එක්ක ඉන්න කෙනෙක් නෙමෙයි. බෞද්ධයාට ආශ්චර්යම සිද්ධින් කියලා දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ අපිට මග දේශනා කළේ යථාර්ථය තුල ඔය ආශ්චර්ය නැහැ. ආශ්චර්යය තියෙන මිත්‍යාව තුල. සමහර ස්ථානවල සෙල්ලිපි තියෙනවා. මේ සෙල්ලිපි වලින් බොහෝ දේවල් කියවෙනවා. අපි ඉස්සරහට මේ ගැන කතා කරනවා. නමුත් මේ පිළිගැනීම සහ පිළි නොගැනීම කියන කාරණේ අපි ඔබට බාර කරනවා. අපිට කියන්න තේරෙන්නේ නැහැ කුමක්ද සත්‍ය කියලා. මත දෙකක් තියෙන බව අපි දන්නවා. ධනප්‍රවාදී ජනවහරේන වැදූ ලෙන ප්‍රසූත ලෙන එය නම් මේ ඉතිරි කොටස. ඉන්දියාවේ තියෙන ලුම්බිනි තියෙන නේපාලයේ ඉන්දියාවත් එක්ක ඒ පහළ නේපාලට එනකොට බෝඩරේට කිට්ටුව තියෙනවා ලුම්බිනිය. මෙතන තමයි බෝසත් උපත සිදු වුණායි කියලා පිළි අරගෙන දෙනෝදාහක් දෙන ලක්ෂ ගණක් දෙන දඹදිව ගිහිල්ලා මහා භක්තියෙන් වන්දනා කරන තැන. අපි පවා ගිහින් තියෙනවා. දැන් මෙතනයි ඔබතුමා සංසන්දනය කරනකොට මොනවද ඔබතුමාලගේ මතයත් එක්ක මේක ඇත්ත කියන්නත් එතන බොරු කියන්නත් තියෙන්නේ. දැන් උතර බෝසත් උපතක් කියලා ඔබතුමා කිව්වත් ලෝකයා පිළිගත්තා ධර්මාශෝක රජුරෝයි කියන දේ පිළිඅරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ධර්මාශෝක රජුරෝ කෙටුවායයි කියන. නෑ අශෝක ස්තම්භය තියෙනවනේ. අශෝක ස්තම්භයේ කොතනකවත් තියෙනවද සිද්ධාර්ථ උත්පත්තිය සිදුනා කියලා නෑ. එතන තියෙන්නේ සිද්ධාර්ථ උත්පත්තිය සිදු බව නෙමෙයි ශාක්‍ය මුනි කියන බුදුන් වහන්සේ ඉපදුණු බව. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ශාක්‍ය මුනි කියලා විවහාරයට ඇවිල්ලා අපේ උගත්තු ගිහිල්ලා කිව්වට මම ඇත්තට මේක කතා කරන්න පුළුවන් අභියෝගාත්මකව මට කියන්න පුළුවන් කවුරු හරි පෙන්නනවා නම් මට ශාක්‍ය මුනි කියන වචනේ එතන මම මේ කතාව මිටඩා ඔබතුමාත් එක්ක කතා කරන්නේ නැහැ. එතන තියෙන්නේ සයෝ මුනිති කියලා. සයෝ මුනිති. તો සයෝ මුනිති කියලා ලියපු තැනක ශාක්‍ය මුනි කියලා අරගෙන ශාක්‍ය මුනි ඉපදිච්ච තැන කියලා කවුරු හරි කියනවා නම් ඒක කවදාවත් අබබෙදයක්. මොකද මම ඔබතුමාට එහෙම කියන්නේ ඕක හොයාගත්තේ නෑ සයෝ මුනි සහ ශාක්‍ය මුනි එකක් වේ එහෙම සමාන තෙල් දෙනිය තෙල් නදිය තෙල් දෙනිය කියලා එහෙම වෙන්න පුළුවන්. වෙනස් වෙන්න බෑද? එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔය කාලේ තමයි ශාක්‍ය මුනි කියලා නම් කළේත්. දැන් ඒ කාලේ නම සයෝ මුනි නෙමෙයි. ශාක්‍ය මුනි. එහෙමනේ. ඔය කාලේ. ධර්මාශෝක කියලා කියන්නේ අවුරුදු 236යි බුදුහාමුදුරුවෝ පිරුණම් පාලා. හරිද? එතකොට උතර තියෙන්නේ සයෝ මුනිති කියලා. අනිත් අපි හිතමුකෝ අපි මොහොතේ සයෝ මුනිති කියන්නේ බුදුහාමුදුරුවෝ තමයි. හැබැයි උතන බුදුහාමුදුරුවෝ ඉපදිච්ච තැනද? දැන් ඔබතුමා අපේ මේ ඕන මහාචාර්යවරයෙක් ඕන හාමුදුරු නමක් අපිට විරුද්ධව කතා කරන එක තමයි මෙතන මේ සිද්ධාර්ථ උත්පත්ති සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ විතරද? බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා දෙන්නෙක්ද එක්කෙනෙක්ද? රජ කෙනෙක් මේක තේරුම් ගන්න නැද්ද? බෞද්ධ රජ කෙනෙක් කියලා ව්‍යවහාරයේ තියෙන. ධර්මාශෝක රජුරෝ බුදුදහම ප්‍රචාරය කරපු රජුරෝ කියලා කියන්නේ ලෝකෙටම. හැබැයි ඒ උත්තමයා දන්නේ නැද්ද? ඒ රජුරෝ දන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝයි සිද්ධාර්ථ කුමාරයයි දෙදෙනෙක් බව. රජ කෙනෙක් සෙල්ලිපියක් ලියනවද සිද්ධාර්ථ උත්පත්තිය සිදු වෙච්ච තැන බුදු උපත සිදු වෙච්ච තැන කියලා. කවදාකවත් එහෙම වෙන්න බෑ. ඒ නිසා ධර්මාශෝක සෙල්ලිපියක් නෙමෙයි. ඒක තවත් මට ඔප්පු ගන්න පුළුවන් සාධකයක් තියෙනවා. ධර්මාශෝක රජුරුවන්ගේ සෑම සෙල්ලිපියක්ම වචන ඈඩ් කරලා ලියලා නැහැ. ඕන තරක බලන්න. ඕක විතරයි එකම සෙල්ලිපිය වචන ඈඩ් කරලා ලියලා තියෙන. ඒක කාරණයක්. දෙවෙනි කාරණේ සයෝ මුනිති කියන එක වැරදියට කියලා තියෙන එක. තුන්වෙනි කාරණේ මේ ලිපි ඉතා කෙටි අනිත් ලිපි ඉතා දිගයි. ඒක ලොකු සාධකයක් නෙමෙයි උනත් අනිත් ලිපි දිහා බැලුවාම පැහැදිලිව පේනවා මේක ධර්මාශෝක ලිපියක් නොවේ කියලා. ඊළඟ කාරණේ තමයි සම්පත් මහත්තයා ඒ ටැමේ උඩින් තවත් සෙල්ලිපියක් තියෙනවා. මට මතක හැටියට ක්‍රිස්තු වර්ෂ 14 හරියට මතක නෑ ඒක. මේ හැබැයි මට හොඳට මතකයි මේ ධර්මාශෝකට අවුරුදු 1000කට 900කට පස්සේ කොටපු සෙල්ලිපිය උඩින් ටැම් ලිපියක උඩින් තියෙනවා. ඒකේ ඊට පස්සේ හැබැයි ඒකේ ලියවිලා නෑ මේ සම්බන්ධයෙන්. ලුම්බිනිය ඔය කියන ස්ථානේ ඔය කියන ටැම්බේ අපි දැකලා නෑ නේද? ඒක ඔබතුමාට දකින්න බෑ උඩ බැලුවම පේන්නේ නෑ. ඒක ස්කැෆෝල්ඩ් එකේ තියලා නැගලා උඩට ගිහලා බලන්න ඕනේ. ඔබතුමා දැක්කද ඒක? මම ඇහැට දැක්කේ නෑ. හැබැයි මම දැකපු එක කිව්වා. හරිද? පොතක තිබ්බා. පොතක තිබ්බා. හරිද? ඉතින් මට ඔබතුමා බලන්න මේ පරික්ෂා කළා. ආයෙත් හරි අහලා හරි බලන්න.
ඒක පැහැදිලිව තියෙනවා සෙල්ලිපි. ඒ සෙල්ලිපිය සඳහන් නැහැ පල්ලෙහා මෙහෙම සෙල්ලිපියක් තිබ්බයි කියලා. හරිද? ඊළඟට පෙප්පේ කියන WC පෙප්පේ කියන එක්කෙනයි තව කීප දෙනෙක් සඳහන් කරලා තියෙනවා මේ අකුරු මෑත යුගයේ අකුරු කියලා. දැන් අපිට මේවා යම් දේවල් සනාථ කරගන්න පුළුවන් වෙන්නේ එක්ක සෙල් ලිපියකින්. එහෙම නැත්නම් ටැම් ලිපියකින්. දැන් සෙල් ලිපි සහ ටැම් ලිපි කියන එක වර්ග දෙකක්. එහෙම නැත්නම් පුරාණයේ ඉඳන් එන පොතපතකින්. මේ සියල්ලටම එහා ගියපු ජනවහරකින්. දැන් මට කියන්න එතකොට ධර්මාශෝක රජතුමාගේ අශෝක ස්තම්භයේ කොටා තිබෙන මේ ලිපියත් එක්ක සංසන්දනය කරද්දී ඒ කාරණාවල ඔබතුමාලගේ ගැටලු සහගතයන් තියෙනවද? ඔව් අපිට තියෙන විශේෂම කතන්දරය තමයි ගැටලුව තමයි ඔය ලුම්බිනි සල්ුයන කියන එක ඇත්තටම සිද්ධාර්ථ උත්පත්තිය සිදු වූ තැන නොවේයි කියන එක අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න සාධක කීපයක්ම තියෙනවා. එකක් තමයි මම මුලින්ම කිව්වොත් මේ ලංකාවේ තියෙන පොතක් ඔබතුමාලා දන්නවා ඇති රාජාවලිය කියලා. ඒ රාජාවලියේ සිංහල පරිවර්තනයක් තියෙනවා සුරවීර මහත්තයා මහාචාර්ය සුරවීර මහත්තයා ලියපු. ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා පරසමය දේශ කියලා. ඒ කියන්නේ බුදු කෙනෙක් උත්පත්තිය නොලැබිය හැකි තැන්. ඒක තමයි නේපාලය. හැබැයි ලංකාවේ එතන නැහැ. එතන තියෙනවා නේපාලය. එතකොට නේපාලයේ බුදු කෙනෙක් උත්පත්තිය ලබන්න බැහැයි කියන එක පරසමය දේශය කියලා නමින්ම මේ පොතක තියෙනවා. ඒ තමයි හරි සමාවෙන්න. දැන් ඔබතුමා එහෙම කියද්දී දැන් අපි අහලා තියෙන කාරණේ තමයි සියලු බුදුවරු ඉපදුනේ ඔය අපි කියන ලුම්බිනියේ. මතු කවදා හරි මෛත්‍රී බුදුහාමුදුරු හරි බුදු වෙනවා නම් බුදු වෙන්නේ, ඉපදෙනවා නම් ඉපදෙන්නේ, සියලු දේ සිදු වෙන්නේ ඔය කියන ස්ථානයේ කියලා. මොකද ඒක සඳහන් කරලා තියෙන මේ ලංකාවේ තියෙන ඉතිහාසෙ පොත් පැත්තකට දාලා පිටරටියන් ලියන පොත් ටිකක් අරගෙන අපි කතා කළොත් එහෙම එතකොට ඔය කතන්දරේ තියෙනවා මේ ළඟදි සනාථ කළා කියලා ලුම්බිනිය නේපාලයේ රුමින්දායි කියන තැන තමයි බුදුහාමුදුරුවෝ මේ සිද්ධාර්ථ උත්පත්ති සිද්ධ වුණේ කියලා. නමුත් ඒක කියන්නත් තියෙන එකම එක සාධකය ඔය ටැම් ලිපිය අශෝක රජුරෝ පිටුවයි කියන්නේ. ඒ ටැම් ලිපිය කොතනකවත් කිසිම තැනක නැහැ සිද්ධාර්ථ උත්පත්තියක් සිදු වූ බව. සිද්ධාර්ථ කියන නම සින්දුවත් සිද්ධාත සිද්ධාර්ථ කියන නම කොතනකවත් නැහැ ඒ ටැම් ලිපියේ. එතන තියෙන්නේ මොකද්ද? සයෝමුනිති කියලා කෙනෙක් ඉපදුනා කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉපදුන තැනයයි සලකාමය බද්දෙන් නිදහස් කළා කියලා තියෙනවා. එතන ස්ථිර කතාවකුත් නැහැ. ශාක්‍ය මුනි කියන නමවත් නැහැ. සින්දුහත් කියන නමවත් නැහැ. ඒකම ලුම්බිනියේ තියෙනවා තවත් තැනක මේ සිද්ධාර්ථ කුමාරයාගේ පාසලකුණ කියලා තැනක් වට කළා ලුම්බිනියේ. දැන් මේක හරි පුදුමාකාර දෙයක්. ඒ කියන්නේ මේ මිනිස්සු රවට්ටන්න බොරු කියන එකේ මෙහෙමත් බොරු කිව්ව හැකිද කියන එක. මොකද්ද? ඒ පාසලකුණ තියෙනවා. හැබැයි පුදුම කියන්නේ ඉන්දියාවේ කොහෙවත් නැහැ බුදුහාමුදුරන්ගේ මේ පාසටහන තියෙන තැනක්. ඒ කියන්නේ අපි ගත්තොත් සිරිපතුලක් නැහැ. ලංකාවේ පන්සල් වන්දනා කළේ සිරිපතුල් වන්දනාව. ශ්‍රීපාදෙත් තියෙන සිරිපතුල. ඔබතුමා වෙන එකක් තියා යන්නකෝ මේ මෙතෙන්ට. මේ අපේ රුවන්වැලිසෑය ගාවට. රුවන්වැලිසෑයගේ සලපතල මළුවේ වලලලා තියෙනවා සිරිපතුල් ගල් මට හිතෙන 6ක් 7ක් විතර. ඒවා අපි පාගනවා. ඊට වැඩි ඇති. මට මතකයි 11ක් වගේ තිබුණා වගේ. මට හරියට මට ගාන සංඛ්‍යාත්මක කියන්න බෑ. ගිහින් ගණන් කරලා බලලා ඔයගොල්ලෝ පාගනවා. අපි පාගනවා ගිහිල්ලා. වාඩි වෙනවා යවුඩ. මේ බුදුහාමුදුරන්ගේ පාද ස්පර්ශය ලැබපු ගල් සිරිපතුල් ගල්. ඒව ඉන්දියාවේ නෑ. හැබැයි ඉන්දියාවේ තියෙනවා සිද්ධාර්ථ කුමාරයාගේ මේ පාරසලකුණ පසේ. හරිද? මෙහෙත් මේ සිරිපතුල් ගල් කියලා කියන්නේ ඔබතුමා දන්නවද? දැන් අපි හිතන්නේ බුදුහාමුදුරුවෝ මේ ගිහිල්ලා ගලකට කකුල තියලා ෆුට් ප්‍රින්ට් එක ගලේ මේවා කරන්නේ නෑ. ඒ ඔක්කොම ආශ්චර්යම සිද්ධ ඔබතුමාගේ වගේ. එහෙම කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට අම්මගෙට තාත්තගෙට දාව ඉපදිලා බුද්ධත්වයේ ලබාගත් උත්තමයෙක්. මිනිස්සෙක්. හරිද? මේ මහා උත්තරීතර මිනිස්සයා අපිට ලොකු දෙයක් පෙන්වුවා. ඒ තමයි නිවන. දැන් උන්වහන්සේ වැඩ ඉන්න කාලේ අපේ රටේ කලාකාරයෝ ගලක කොටලා මේ පාදය ගිහිල්ලා දුන්නා ස්පර්ශ කරන්න. බුදුහාමුදුරුවෝ ස්පර්ශ කළා. ඒ ස්පර්ශ කරපේ ගෙනල්ලා තියාගෙන තමයි මිනිස්සු වැන්දේ මේ සිරිපතුල් හැටියට. සිසිල් මහත්තයා අතන මේකද අර ඔබතුමාලා කියපු දිය උල්පත? ඔව්. මේක දිය උල්පත. මේක ස්වාභාවික උල්පතක්. දැන් නම් මේ කොන්ක්‍රීට් වලින් වට කරලා මේවා දාලා තියෙනවා. නමුත් මේක ස්වාභාවික උල්පතක්. අපි විශ්වාස කරන විදිහට මෙතන දරු ප්‍රසූතියක් සිද්ධ වූ ස්ථානයක් නම් ඒ අවශ්‍ය කටයුතු සඳහා ජලය අවශ්‍ය වෙනවා. ඒ ජලය ගත්ත තැනක් තියෙනවා මතු වූ උල්පතක් ගැන සඳහන් වෙනවා බුද්ධ චරිතයේ පොත්වල. ඇත්තට මේක සෑම මේ පොතකම සඳහන් වෙන බුද්ධ චරිතයේ තියෙන
විශේෂයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ලියපු බුද්ධ චරිතයේ පොතේ පවා සඳහන් වෙනවා මතු වූ උල්පතක් ගැන. මේ ඒ උල්පත විය හැකි මේක කිසිම දවසක හින්දෙන්නේ නැහැ කියලා අපිට මේ පන්සලේ හිටිය මේ සමහර අය ප්‍රකාශ කළා. මේක ස්වාභාවික උල්පතක් මේ ගල් තලාව යටින් තියෙන්නේ මං හිතන්නේ මේ ගලේ වතුර හොදන් එන නිසා ඇවිල්ලා අපිරිසුදු වෙයි කියලා තියෙන එකට දැන් මේ බැඳලා තියෙන්නේ මෑත යුගයේ. කෙසේ වෙතත් මේක මේ ඒ සම්බන්ධ උල්පත කියලා අපි විශ්වාස කරනවා. මේ ගලකින් මතු වූ උල්පතක්. මං හරිද? ඔව්. ඔව්. මේ සම්පූර්ණ ගලක් ඔබතුමාට පේන්නේ නැති මේ ගල. ඒකනේ. ඔව්. මෙතන ගොඩබිමක් නෑ අනහරි ගොඩබිම තියෙන්නේ මේ ගලක්. මේ ගලෙන් මතුවලා තියෙන උල්පතක්. ගලකින් වතුර මතුවීම ගැන අපිට නෑ ගල තුලින් උල්පත් වෙන්න පුළුවන්. හැබැයි ඒක බොහොම රෙයා මේකක්. ඒ කියන්නේ බොහොම කලාතුරකින් දැකිය හැකි දෙයක්. මේ වගේම දෙයක් අපිට දකින්න පුළුවන් ඉසිම්බැස්ස ගල. ඔව් ඉසිම්බැස්ස ගලක් තියෙනවා. මේ වගේම මේ ගලක් මතුවෙච්ච තුලින් තියෙන මේකක් අරහත් ගුහාව ළඟ. දැන් මෙතෙන්ට ආහම අපිට මෙතන සිට මේ ආකාරයට ගල් බිත්තිය මත බැලුව විට අපිට සෙල්ලිපියක් පේන්න තියෙනවා. මේ සෙල්ලිපිය සුදු පාටින් කියවා ඇති බවට සඳහන් කරලා තියෙනවා. සිරි මහත්තයා මොකද්ද මේ සෙල්ලිපියෙන් කියන්නේ? මට ඔබතුමාට මේක කියවන්න පුළුවන්ද? ඔව් මේක කියවන්න පුළුවන්. හැබැයි ඒකේ ඉදිරි කොටසයි එහා පැත්තේ කොටසයි විතරයි ඉතුරුලා තියෙන්නේ. මැද කොටස නැහැ. මැද කොටස නැහැ. මට මේ ඉස්සරහා පේන්න ටිකේ තියෙන්නේ පරුමක අබ්බ ය වෙන්න ඕනේ. යයන්නෙත් යට කෑල්ල නැහැ. උඩ කෑල්ල විතරයි තියෙන්නේ. ඒ නිසා අබේ වෙන්න ඕනේ එතන. මේ පැත්තේ තියෙන්නේ ශගෂ කියලා අවසානයේදී සංඝයා වහන්සේ. කොහොමරි මෙතන ඔය තියෙන ටිකෙන් විතර යම් අදහසක් ගත්තොත් ඒක තියෙන්නේ අබේ කියන පරුමක අබේ විසින් පරුමක කියලා කියන්නේ ගරු කටයුතු වගේ අදහසක්. ගරු කටයුතු අබේ විසින් මේ ලෙන සංඝයා වහන්සේලාට පූජා කළා කියන ටික ගන්න පුළුවන් මෙතනින්. හැබැයි මට හිතා ගන්න අමාරු යටට යනකොට තව මොනවා ලියවිලා තියෙනවද කියලා. මේ පේර ටිකෙන් ගන්න තියෙන මේක ඒකයි. අබේ කියන පරුමකයා විසින් ඒ කියන්නේ ගරු කටයුතු අබේ විසින් මේ ලෙන පූජා කළා කියලා. මොකද ඒ කැලේ විතර පේන තියෙන නිසා මම එහෙම කියන්නේ. ලංකාවේ බොහෝ තැන්වල අපි දකින්නේ සඳකඩ පහන. දැන් සඳේ හරි අඩක්. එක පළුවක්. ඒ නිසානේ සඳකඩ කිව්වේ. අපිට මෙතන දකින්න පුළුවන් යම් කිසි පහනක්. හැබැයි සඳකඩ නෙවෙයි මේක. සිසිල් මහත්තයා මොකද්ද මේ? මේක සම්පූර්ණ පූර්ණ සඳ පහනක් ගල් වලින් නිර්මාණය කරලා තියෙන. මෙතන තියෙන විශේෂත්වය තමයි මේකේ කිසිම කැටයමක් ඔබට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේක නිසා ඉතා අති පෞරාණික සඳ පහනක්. ඒතර මේකේ තියෙනවා කොටස් තුනක් ඔබතුමාට දකින්න පුළුවන්. ඒ කොටස් තුන අපි හිතනවා මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන තමයි මෙතන පෙන්눔 කරලා තියෙන්නේ. මොකද අපි ඒක පාගලා නැති කරලා ඉවර කරලා දැමිය යුතුයි කියන එක තමයි බුදුදහමේ පරමාර්ථය උගන්වන්නේ අපිට. මේ නිවන කියලා කියන්නේ ඒ තුනම අර කියන්නේ ලෝභක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං. ඒ තුනම ඛය කරලා නැති කරලා උදුරා ඉවත් කිරීම තමයි අදහස් කරන්නේ. නිසා මේක ඊටාම සුදුසුයි කියන එක වත් හිතනවා මෙතෙන්ට මේ තියන්න. දැන් මෙතන වල විශේෂයෙන් කියන්නේ මේක අතිපෞරාණික සඳපහන.